ට්‍රිලියනයක් කිව්වහම අනුර කුමාර දිසානායක මැතිතුමාට පුද්ගලිකව ගත්තාම මහසල්ලි කන්දරාවක් වෙන්න පුළුවන්. අර හිඟන ඉල්ලං කාගෙන ආපු කට්ටිය දැන් අද තියෙන ආර්ථික වත්කම් එක්ක බලපුවාම මේ ට්‍රිලියනය කියන එක මහ ලොකු ගාණක් වෙන්න පුළුවන්. කෝටි ලක්ෂයක් කියන්නේ මහ ගාණක් වෙන්න පුළුවන්. හැබැයි රටේ සමස්ත අයවැයත් එක ගත්තාම ට්‍රිලියනයක් කියන්නේ බොහොම සොච්චම් ගාණක්. ඒ නිසා ඒක පෙන්නගෙන මේක අපි තර කරගෙන ඉඳලා අයවැය එනකොට අපි ගාව මෙච්චරක් තියෙනවා කියලා රටේ ජනතාවට මොනතරම් අසාධාරණයක්ද කරලා තියෙන්නේ. මේ බදු ගහලා හැම දෑම බඩු මිල හැම එකම ඉහළ ගිහිල්ලා. ගොවියාගේ නිෂ්පාදනය අරුණාම අනික් සියල්ලම ඉහළ ගිහිල්ලා. එතකොට මේ ඔක්කොම ඉහළ ගිහිලා තියෙනකොට ඔබතුමාලා මේ වසරේ ඉතිරි කරගත්තු පොඩි බැඳගත්තු මඩිග තර කරගත්තු මේ ට්‍රිලියනේ සල්ලි ලබන වසරේ සංවර්ධනය සඳහා වියදම් කරනකොට ළඟා කරගත්ත ඉලක්කය කොච්චරද? ඔබතුමාලට පුළුවන් ද වත්තේ හාම්පුතාගේ චක්‍රෝල් එක අරගෙන ඒකේ දින ටිකට අනුව ඔබතුමාලට පඩි ගෙවන්න පුළුවන්ද? ඒක පුළුවන්කමක් තියනවද? ඒක කොහොමද කරන්නේ? කියන්නේ ඔබතුමාලගේ අර මේ ඔබතුමාලගේ පළවත්තේ අර මුදලේ සල්ලි වුණනම් පුළුවන්. හැබැයි මේ භාණ්ඩාගාර සල්ලි වලට එහෙම කරන්න බෑ. එහෙම කරොත් එහෙම අර ඔබතුමාලා හිරේ දැම්ම වගේ හෙට භාණ්ඩාගාර ලේකම්තුමාට ඒ ඇතුළු ඒ නිලධාරි මහත්තුන්ට මේකට වක්කේපුවට හිරේ යන්න වෙයි. ඔබතුමාලා తాවකාලික චූන් අරගෙන මේ උඩබ්බිමත් දන්නේ නැතුව අර පාපිසි වගේ පොල්ලලි වගේ ගහගෙන ඇවිල්ලා මේකට ආපුවාම නාය අර කතාවක් කිව්වම අප්පුඩි ගහලා චූන් වෙලා ගමට ගිහිල්ලා මේවා ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න බෑ. අර මන්ත්‍රීතුමියක් ඇවිල්ලා ඉන්න වතුකම් කරුවෝ නියෝජනය කරගෙන එතුමිය නන්නත්තර කරලා උස්සලා පොළවේ ගැහුවා වගේ. මම හිතුවා වින්ස පැලන්ස් එකේ ඉපදිච්ච කෙනෙක්ද කියලා මම හිතුවේ. මතක තියාගන්න ඔය ආකල්පෙන් ගිහිල්ලා ඕගොල්ලන් වඳ වෙන මැරෙන ජනාධිපතිතුමා අර කිව්වා වගේ වෙන මොකුත් වෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි සභාපතිතුමනි මහජන මන්ත්‍රීවරයෙක් එහෙම කියන්න තරම් මේ කවුද මේ කියන්නේ හීනමානි උතුරලා තියෙන්නේ. ඇත්තටම ජනතාව ඉදිරියේ පාපිසි බෝකු කටවල් මොනවාද තැඹිලි කොම්බ බවට පත් උනේ තමුන්නාසක පක්ෂ නායකයෝනේ. ජනතාව විසින් කුණු බක්කේ ඔබලා හොයාගන්න නැති වෙන ඕගොල්ලෝ. අම්බිකා සහෝදරි. ඒකට ආඩම්බර වෙන්න ඕන. මේ සමාජ මේ රටේ මහ ජනතාව අම්බිගාලා වගේ ඉතාම සාමාන්‍ය පන්තියේ ගැහැණු සාර්ධිකම්ම කෙනෙකුත් නෙමෙයි ගැහැණියක් මෙතෙන්ට ගේන්න තරම් මේ රටේ ජනතාව ශක්තිමත් වීම ගැන. මතක තියාගන්න ඔය ආකල්පෙන් ගිහිල්ලා ඕගොල්ලන් වඳ වෙන මැරෙන ජනාධිපතිතුමා අර කිව්වා වගේ වෙන මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතිහාසයේ කුණු බක්කේට ගිහලා තියෙන කවුද? ඔබතුමාලා. ඔබතුමාලා කට්ටිය, පරණ කට්ටිය. ජනාධිපතිතුමා එක තමයි ඊයේ ඉල්සමරුවේදී කිව්වේ ඔබතුමාලා සහ කට්ටිය අතර තියෙන අද ඔක්කොම පක්ෂ එකතු වෙලා තියෙන මොකක් මතද? ගොඩක් දේවල් දෙකයි සමහරට එකක් නැති වෙන්න පුළුවන්. හිටපු කම විසි. හිටපු ජනාධිපතිලා, හිටපු අගමැතිලා, හිටපු ඇමතිලා, හිටපු මන්ත්‍රීලා, හිටපු සභාපතිලා. දැන් හොරුත් එක්කයි මහ බැංකු මංකොල්ලකාරෝ එක්කයි ස්ත්‍රී දූෂකෝ එක්ක ඔක්කොම එකතු වෙනවා. ඒ හිටපුකම විතරයි එකම සමානතාව. ඇත්තටම කනගාටු වෙනවා. අවුරුද්දක් ගියාට පස්සේ අපි ඉතාමත්ම කනගාටු වෙනවා. අපි මාර්තු මාසෙදී පුදුම වුණා. අපි හිතුවා හොඳ දෙයක් කරාම හොඳයි කියන විපක්ෂයක් ඉඳී කියලා. අපි අවංක මේ වෙලාවේ තියෙනවා. නමුත් දැන් අපිට මාර්තු අප්‍රේල් මැයි වෙනකොට අපි තේරුම් ගත්තේ එහෙම විපක්ෂයක් නැහැ. ඉන්නේ ඉතාමත්ම බොහොම පහළ වර්ගයේ ප්‍රකෝපයෙන් තමන්ගේ පරාජය වියරුව නිසා දැවෙන විශේෂයෙන් පෞද්ගලිකව අපහාස කරන. අපි මෙතන කිසිම මන්ත්‍රියෙකුට පෞද්ගලිකව අපහාස කරන්නේ නැහැ. මම හැමදාම කියලා තියෙනවා. ඡන්දෙන් ආයන ඕන මන්ත්‍රී කෙනෙක්ට ගරු කරනවා. මම අමාත්‍යාංශයේත් වෙනම කියලා තියෙන්නේ. මොන මන්ත්‍රීතුමා කිව්වත් මන්ත්‍රීතුමෙක් නම් ඒකට විශේෂත්වය දෙන්න කියලා. මෙතන මොකද්ද තියෙන්නේ? එසම මම වේලාව නාස්ති කරන්න කැමති නෑ. එසා අපි කිසිසේත්ම මේ විපක්ෂයට තර්කානුකූලව දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු සභාපති. හැබැයි අපි කනගාටු වෙනවා මිනිස්සුන්ට මෙච්චර පහළට යන්න පුළුවන්. දෙවෙනි කරුණ තමයි වතුකරේ ජනතාවට මලයගම් ජනතාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව හත් පොලේ ගාගෙන තියෙන්නේ. ඒ නිසා අපි විපක්ෂ නායකවරයාට කියනවා පුළුවන් නම් අල්ලස් කොමිසමේ දාපු පැමිණිල්ල පක්ෂ ස්ථාවර නම් කරගෙන යන්න. ඒකට විරුද්ධ නම් බොරුවට ස්ටේට්මන්ට් දීලා වැඩක් නැහැ. අපිට කමන්නේ ඔක තිබුණත් නැතත් අපි වැඩි කල් ඉවරයි. පුළුවන් නම් ඉල්ලාස් කරගෙන පෙන්නන්න. ඒ නිසා අදමයි මිනිසුන්ට එහෙම වෙන්න පුළුවන්ද? මහජන නියුතියන්ට වෙන්න පුළුවන්. මොකද අර ලංකාවේ කියමනක් තියෙනවා හැදෙන ගහ දෙපැත්තෙන් පේනවා කියලා. පෙති දෙක එනකොට කියන්න පුළුවන් ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා.
අපි ට්‍රෙන්ඩ් එක සෙට් කරලා තිබෙනවා. ඒ නිසා අපේ මැතිවරණ ප්‍රකාශනය ගැන අපිටත් කියලා දෙන එක වටිනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශ තියෙන ඉලක්කම් අපිට කියන එක වටිනවා. අපිත් ඒව දිහා බලන්න. මම හැමදාම කියලා තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශනය ලියන් තියන්නේ අපිට. ඔබතුමාලා විවේචනය කරේ නැතත් විවේචනය කළත් අපි කරනවා. එකම දෙයකට ස්ට්‍රැටජික් පේෂන්ස් අවශ්‍යයි. උපාය මාර්ග ගෙවසීම අවශ්‍යයි. අපිට උපාය මාර්ග ගෙවසීම තිබෙනවා. අපි දන්නවා රටේ නිලධාරී තන්ත්‍රයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තවම කම්මැලි කියලා. අපි දන්නවා ඒගොල්ලන් සමහරු දූෂිතයි කියලා. අපි ඒගොල්ලන්ගෙන් පලි ගන්න පටන් අරන්නේ. අපි දන්නවා අපි යම් කිසි ක්‍රමයකට වැඩ කරගෙන යනකොට ඒගොල්ලෝ වෙනස් වෙනවා කියලා. අපි දන්නවා අලලුණු ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඒක සම්පූර්ණයෙන්ම විසඳන්න අවශ්‍ය කරන සැලසුම් ස්ථාවර සැලසුම් හදාගෙන යනවා. හැබැයි තාම ප්‍රශ්න තැන් වල තිබෙනවා. වසන්ත ඇමතුමා ඊටාම මහන්සි වුණා ගිය කන්නේදී මොනවාද වීගේන් හාල්ගේන් හැබැයි ට්‍රෙන්ඩ් එක සෙට් කරලා තිබෙනවා. ක්‍රියාමාර්ගය දියත් කරලා තිබෙනවා. නමුත් තාම සම්පූර්ණ වෙලා නැහැ. සමහර ක්‍රියාමාර්ග සමහර ඒවා එළියට එනකොට අපි ඔබතුමාලා දන්නවා අපි රටක් අනිත් පැත්ත වෙනස් කරනකොට යම් එක පැත්තකින් අනිවාර්යයෙන්ම යන කාලයක් තිබෙනවා. මොකද ඔබතුමියා දන්නවා දැන් අපි දන්නවා අපේ රටේ මහා මාර්ග අමාත්‍යාංශයට අයිති පේමන්ට් තියෙනවා. ඒ පේමන්ට් වල මිනිස්සු කඩදාගෙන ඉන්නවා. ඒවා නීති විරෝධී තමයි. ඒවට කිසිම ඒවා අපිලිවෙලයි. ඒවයින් මගියන්ට කරදරයක්කුත් සිද්ධ වෙනවා. දැන් ඔබතුමිය කියන්නේ ගරු මැතිනිය ඒ ඔක්කොම එක පැය 24න් අයින් කරන්න කියලා. නෑ. එහෙම කරන්නේ ඒ නගර සභාවට බලය තියෙන අවශ්‍යව අයින් කරන්න. නමුත් අපි එහෙම කරන්නේ අපි දන්නවා අපේ රටේ ඉන්ෆෝමල් අවිධිමත් ආර්ථිකයක් තිබෙනවා. ඒ අවිධිමත් ආර්ථිකයට ක්‍රමානුකූලව කර්මාන්ත ව්‍යාපාර අවස්ථා දෙමින් තමයි ඒක අයින් කරන්න ඕනේ. ඒ නිසා අපිට උපාය මාර්ග කිවසීම තියෙන අපි නලියන්නේ. දැන් මේගොල්ලෝ හදනවා අපිව නලියවන්න. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේම ඩිජිටල් කරණය කියන එක අපි සෙට් කරලා තිබෙනවා. හැමදේම තාම ඩිජිටලයිස් වෙලා නැහැ. නමුත් අපි හිතනවා මේ අවුරුද්ද 26 අවුරුද්ද තුලදී අපි විශාල වශයෙන් ඩිජිටලයිසේෂන් යනවා. ඒක තමයි අපේ තර්කානුකූල උපාය මාර්ග පියවර ලංකාව ඉස්සරහට ගන්න. ඊට පස්සේ හතරවෙනි එක මොකක්ද? නිෂ්පාදන ආර්ථිකය. ඔබතුමියා දන්නවා නිෂ්පාදන ආර්ථිකය වෙනුවෙන් අතිවිශාල මුදලක් අපි වෙන් කරලා තිබෙනවා. දැන් සමහරු ඒක මිලියන් 22කින් බෙදලා කියනවා මෙච්චර හම්බෙන්නේ කියලා එක කර්මාන්ත. හැම කෙනාම කර්මාන්ත කරන්නේ. අපි ට්‍රෙන්ඩ් එක සෙට් කරලා තිබෙනවා. අපි යන දිශාව සැලසුම් කරලා තිබෙනවා. ඒ නිසා තමයි කියන්න ලොකු තර්කයක් නැත්තේ. ඒ නිසා තමයි අම්බිකා මන්ත්‍රීතුමිය අල්ලගන්නේ. ඒ නිසා තමයි වතුකරයාට සල්ලි දුන්නට ඡන්ද මේ මඩ වැටුප් වැඩි කරාම ඒකත් එක්ක ඉර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් පෙලෙන්නේ. ඒකත් එක්ක තමයි ඊටාත්ම අර කිසිම පදනමක් නැති තර්කවල ගිලිලා ඉන්නේ. ඒ වගේම තමයි ගරු මැතිණියනි අපි මේ අයවැයෙන් තාම මොකද්ද පෙන්නන්නේ? අපි මොකද්ද පෙන්නුවේ අයවැය? අයවැය කියන්නේ ආර්ථික සමාජ දර්ශනයක්. ඉලක්කම් ගොඩක් නෙමෙයි. ඒ වගේම අයවැය කියන්නේ මොකද්ද? අයවැය කියන්නේ අයවැය කතාව නෙමෙයි. මං හිතන්නේ මට ඒක විශේෂම හුඟක් අය හිතන් ඉන්නවා අයවැය කියන්නේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරන අයවැය කතාව කියලා. අයවැය කතාවනේ අයවැය කියන්නේ මෙන්න මේක. අපි මුදල් අමාත්‍යාංශයෙන් මේ අවුරුද්දේ මැයි 31 ඉඳලා විවිධ අමාත්‍යාංශ වලින් දෙපාර්තමේන්තු වලින් තොරතුරු අරගෙන දිස්ත්‍රික්ක වලින් තොරතුරු අරගෙන ජනාධිපතිතුමා දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිතුමාලගෙන් අහලා ඇමතුරුන්ගෙන් අහලා සාකච්ඡා කරලා අපි රුපියල් බිලියන 1400කට අදාළ කරන ප්‍රාග්ධන ව්‍යාපෘති අති විශාල ප්‍රමාණයක් මේ පොතේ තිබෙනවා. මේවා දෙන්නේ මේ මොන හරි ඩස්බින් කරන්න නෙමෙයි මේක අඩු ගන්න කියවන්න බැර නම් කමන්නේ මේක තේරුම් ගන්න. අයවැය කතාවෙන් ජනාධිපතිතුමා වෙන් කළා මට මතකද බිලියන 76ක් විතර. අයවැය කතාවෙන් අමතර යෝජනා වශයෙන් තිබෙන්නේ මට මතක විදිහට බිලියන 70ක් විතර. හරි? මෙතන බිලියන 1300 ගානක යෝජනා තිබෙනවා. අයවැය කියලා කියන්නේ හුඟක් අය හිතන් ඉන්නේ මේ අර දා කියවපු දේ කියලා නෑ. මෙතන තියෙනවා පැය දහස් ගණනක මේ දැනුමක් පැය දහස් ගණනක මහන්සියක්. මේ වරන් ඕනේ විවේචනය කරන්න අයවැය. දැන් සමහර ජනතාවත් හිතන්නේ ජනතාව කමක් නෑ.
ඔවුන් හිතන්ගෙන අපි ගැන කිව්වේ නෑ කියලා. වැටුප් වැඩි කිරීම ගැන තියෙන වාක්‍ය තුනයි. හැබැයි කොපමණ වැටුපක් වැඩි වෙනවද? බිලියන් 110කින් වැටුප් වැඩි වෙනවා මාස 8කට පස්සේ. මාර්තු වල බිලියන් 110කින් වැඩි දුන්න වැටුප් වැඩි කරා රජයේ සේවකයන්ට. ආයි මේ ජැනුවරි වල ආයි වැටුප් වැඩි වෙනවා. හැබැයි වාක්‍ය තුනයි තියෙන්නේ. ඉතින් රජයේ සේවක ගැන කතා කරලා නෑ කියලා ඕනනම් කියන්න පුළුවන්. මොන්ටිසෝරි ටීචර්ස් ගැන කතා කරලා නෑ කියලා කියන්න පුළුවන්. ගිය සැරේ වැඩි කළා. ඒ නිසා හැම කෙනා ගැනම අපි සැලසුමක් හදලා තිබෙනවා. ඒ සැලසුම ක්‍රියාත්මක කරනවා. ඒකේ රටේ නායකයා වශයෙන්, රටේ ආර්ථික ඇමතිවරයා වශයෙන්, අපි පක්ෂයක් වශයෙන්